සරදා උමා කෝ ඉක්මනට මහත්තයාගේ කිරියක ලේස්ති කරලා දෙන්න කාමරයට ගිහිල්ලා දෙන්නම් මං. සාරදා මම මේ කයම ටික ලේස්ති කරනකම් කිරි ටික වීදුරුවට දාලා ගන්න. ශරි අම්මා ඉන්න මම කරන්නම්. වේලු මට පොල් ගෙඩියක් ලෙලි ගහලා දෙන්නකෝ. ඔහොම ඉන්න එහෙනම් මම ඉක්මනට පොල් ගෙඩියක් ලෙලි ගහන් එන්න. අප්පා මේ මාත්‍යාගේ කිරි එකක් දීලාම යන්නකෝ. මහත්තයා කාමරේ ඉන්නවා කිරියක් ගිහින් දෙන්න සාරදා. මං පොල් ලෙලි ගහගෙන එන්න. අයියෝ අප්පා. අනේ මට නම් බැහැ අප්පම ගිහින් දෙන්න. මහත්තයා ඔබව ගිලින්නේ නැහැ. ඔක සීතල වෙන්න කලින් දීලා වරෙන් කෙල්ලේ. ශරි අප්පා මම ගිහින් දෙන්නම්. ඔයාට ඇත්තටම පිස්සුද වේලු? මහත්තයා තනියම ඉන්න කාමරයට කෙල්ලාව යවන්නේ. අපේ මහත්තයා කියන්නේ කවුද කියලා මම හොඳට දන්නවා උමා. මහත්තයා ගැන හීනකින්වත් වැරදියට හිතන්න එපා. මේ මිනිස්සු වැදගත් පැලැන්තියේ මිනිස්සු. මම මේ නිකමට කිව්වේ. මට ඉක්මනට පොල් ගෙඩියක් ලෙලි ගහලා දෙන්න වේලු. මට මහත්තයාගේ මූණ බලන්නත් මොකද්ද වගේ අප්පා. මාත්‍යා මේ කිරි එක ගෙනාවා. ඇතුළට එන්න උමා. මම උමා නෙමෙයි. සාරදා මාත්‍යට මගේ නමත් මතකයිද? නම විතරක් නෙමෙයි. සාරදා කරපු කියපු හැමදේම හොඳට මතකයි. අනේ මට සමා වෙන්න මහත්තයා. මම දැනගෙන හිටියේ නැහැ මේ වත්තට අලුතින් ආවේ මහත්තයා කියලා. මම හිතුවේ වත්තේ ඇවිදින්න ආපු කෙනෙක් කියලා. ඒ කියන්නේ මේ වත්තට එන හැමෝටම සාරදා ඔහොම දේවල් කරනවද? ඇයි? මොකද සද්ද නැත්තේ? අම්මා බලන් ඇති මම එනකන්. අපි මහත්තයාට කෑම හදන ගමන් ඉන්නේ. මහත්තයා කිරි එක බොන්න. නැත්තම් කිරි එක සීතල වෙයි. පුදුම කෙල්ලෙක් තමයි. කලින් දාපු චණ්ඩිපාට කොහෙන් ගියාද දන්නේ නැහැ. හොඳටම බය වෙලා ඉන්නේ. මහත්තයා මම මේ කාර් එක ටිකක් සෝදලා දැම්මා. මම ඒත් බැලුවා වේලු කොහෙ ගිහින්ද කියලා. මහත්තයාට දැන් වත්තේ වැඩ හොඳට හුරුයි නේද? ඔව් වේලු. රාජ් ඉන්න නිසා මට වැඩ ටික ඉක්මනින්ම අල්ල ගන්න පුළුවන් වුණා. වත්තේ තැන තැන මහත්තයා ගැන හොද කියනවා මගේ මේ කන් දෙකටම ඇහුණා. කතා දෙකක් නැහැ මහත්තයාත් අපේ ගජබාහු මහත්තයා වගේමයි. ඒ මහත්තයාත් හරිය හිත හොද මිනිස්සයාවයි. මම වේලුගෙන් අහන්නමයි හිටියේ. වේලු කොහොමද බංගලාවේ වැඩට ආවේ? ආම් මහත්තයාගේ තාත්තා මේ වත්ත අරගෙන මේ බංගලාවේ පදිංචියට ආපු දවසේ ඉඳලා අපේ අප්පා තමයි ලොකු හාම් මහත්තයාව බලාගෙන හිටියේ. ඒ කාලේ අපේ අම්මා තමයි ලොකු හාම් මහත්තයාට කෑම බීම හදලා දුන්නේ. කොහොම යද්දි අපේ අප්පා හදිස්සියෙම අන්තරා වුණා. ඊට පස්සේ මම තමයි අප්පගේ රාජකාරිය බාර අරගෙන කරේ. කියන්නේ වේලු අපේ සීයා පප්පටත් වැඩ කරලා තියෙනවා. අපෝ යෝ මහත්තයා. ටික කලක් ඉද්දි තමයි ලොකු හාම් මහත්තයා ගජබාහු මහත්තයාට මේ වත්ත පවරන්න තීරණය කරේ. මම මහත්තයාලගේ පරම්පරා 3ටම වැඩ කරලා තියෙනවා. හොන්. තව කල් ජීවත් වෙන්න වාසනාව තිබ්බොත් ඊළඟ පරම්පරාවටත් වැඩ කරනවා. ඒ කිව්වේ මගේ දරුවෝ ගැනද? නැතුව මහත්තයා. හරි හරි. ඒවා ඒ කාලේට බලමුකෝ. අපේ කොල්ලට මම හැමදාම කියනවා බංගලාවේ වැඩට එන්න කියලා. කොහෙද? කුට උමනාවක් නැහැ. කොල්ල තනියම සල්ලි හොයන හින්දා කාටවත් යටත් වෙලා ඉන්නේ නැහැ. දැන් ඒක මගේ වචනෙටවත් යටත් නැහැ මහත්තයා. කවදා හරි සාරදා කසාද බදින කෙනෙක්ට තමා මගෙන් පස්සේ බංගලාව බලා ගන්න වෙන්නේ. அம்மா எனக்கு பசிக்கிறது. இருங்க நான் இன்னும் சமைச்சு கொண்டு இருக்கிறேன். බංගලාවේ මහත්තයාට වෙලාවට කන්න දීලා ඇයි අපිට කෑම පරක්කු? එහෙම කියන්න එපා රාජෙන්. ඔබ දැන් උස්මහත් වෙලා තනියම හම්බ කරාට ඔබලා පුංචි කාලේ ඉඳලා කාලේ ඇදලා හිටියේ ඒ මිනිස්සුන්ගේ පණන් වලින්. දැන් මම නැහැ කිව්වද? දැන් උනත් මම කියන්නේ අපිට ජීවත් වෙන්න මේ ෆාම් එකෙන් ලැබෙන සල්ලි ඇති. අප්පට කියන්න දැන්වත් ගෙදර නවතින්න කියලා. අප්පා නම් ඒකට කොහොමවත් කැමති වෙන එකක් නැහැ. එහෙනම් කැමති දෙයක් කරගන්න එකයි ඇත්තේ. අන්නා මොකෝ මේ කේන්ති ගිහින්? මොකවත් නැහැ. තමුසෙක් දිගටම බංගලාවේ වැඩට යන්නද කල්පනාව? අලුත් මහත්තයා හරි හොඳයි වගේ අන්න අපිට හොඳට සලකනවා. වත්තේ දලු කඩනවට වඩා බංගලාවේ වැඩ කරන එක හොඳ නැද්ද අන්න? ඔයිට වඩා නම්බුයි තමුසේ මගේ ෆාම් එකේ බිත්තර අහුලනවා.
ඇයි තමුසේ hina වෙන්නේ? ඒක කියපු විදිහට මට hina ගියා. අන්න සුදර්ශනුත් ෆාම් එකේ වැඩට එනවා. ඉතින් මට මොකද? සුදර්ශන් මගෙන් තමුසේ ගැන අහනවා. මං ගැන මොනවද? සුදර්ශන් හිතන් ඉන්නේ තමුසේව කසාද බදින්න. පෛත්‍යමා මොලේ හොද නැද්ද? ඇයි මොකක්ද උගේ තියෙන වැරද්ද? මම තාම කසාදයක් ගැන හිතලා නැහැ. මගේ කසාද ගැන හොයන්න කලින් අන්න කසාදයක් හොයාගන්න. මම උබේ යන්න. මම කියන දේ අහනවා මිසක් මට උපදෙස් දෙන්න එපා. ඇයි මේ වේලු පේන්නේ නැත්තේ? මහත්තයා අම්මට සනීප නැති වුණානේ. අප්පා උදේම ගියා අම්මා එක්ක බෙහෙත් ගන්න. මම මහත්තයාට කෑම ලේස්ති කරලා තියෙන්නේ. ඇයි උමාට මොකද උනේ? අම්මට ප්‍රෙෂර් එක වැඩි වෙලා මහත්තයා. උදේ නැගිටලා රෑ නිින්දට යනකම් වැඩ කරනවානේ. මහනිසියට වෙන්නේ නැති. ඉතින් මට කතා කරා නම් මං උමාව කාර් එකෙන් එක්කන් යනවනේ. වේලුයි උමයි කොහමද ගියේ? සුදර්ශන් අන්නගේ 3 wheeler එකෙන් ගියේ. කවුද සුදර්ශන් කියන්නේ? අපේ අන්නගේ යාළුවෙක්. මම හිතුවා සාරදා මැරි කරන්න ඉන්න කෙනා කියලා. මහත්තයා යමු කෑම කන්න. උමා තවම අමාරුයිද? මට දැන් හොඳයි වේලු. බෙහෙත් ටික බිව්වම හරි. මාත්‍යා කෑම කෑවද දන්නේ නැහැ වේලු. සාරදා ඒ ගැන බලාගනි උමා. දැන් සාරදා බංගලාවේ වැඩවලට පුරුදු වෙන්නත් එපයි. මට දැන් ලොකු අමාරුවක් නැහැනේ වේලු. අපි මෙහෙමම බංගලාවට යමු. සාරදා